වෙනිදාට මේ හෝමගම ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙනවා. රටේ තියෙන ප්‍රාදේශීය සභාවලින් වැඩිම ජනගහනයක් ඉන්නේ හෝමගම. ඒ වගේම සීක්‍රයෙන් නාගරීකරණය වෙච්ච කලාපයක් ප්‍රදේශයක්. ඒක නිසා මේ ප්‍රාදේශීය සභා මැතිවරණය ඉතාම වැදගත්. මොකද අපේ ගමට සියඹලා ගොඩට මේ කොට්ටාශයට മന്ത്രി කෙනෙක් පත් කරගන්න මේ මගින් විශාල අවස්ථාවක් ඔබට ලැබෙන නිසා. ඒ වගේම මෙතන මොකුත් මනාප පොරයක් එහෙම නැහැ. මනාප අංකත් නැහැ, මනාප පොරේකුත් නැහැ. මේක තියෙන්නේ පක්ෂයට කණ්ඩායමට ලකුණට ඡන්ද දෙන්න. ඒතර ඉහළින්ම තියෙනවා උඩින්ම තියෙනවා එක්සත් ජනරජ පෙරමුණ. ඒකේ ලකුණ පැන්සල. ඒකට ඡන්ද දුන්නාම ගායන මැතිණියට ඡන්ද දුන්නා සමානයි. ඒ ඡන්දය අපට ලැබෙනවා. අපි මේ එක්සත් ජනරජ පෙරමුණ 2023 හැදුවේ අපට තේරුණා අර 2022 මේ හෝමගම ජනතාව ලක්ෂයකට අධික පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දුන්නා රට බේර ගන්න කියලා. නමුත් අවුරුද්දක් හමාරක් යනකොට බේතුත් නැතුව, තෙලුත් නැතුව, විදුලියක් නැතුව නේද? රට මහා කාලකන්ණි අගාධයකටපත් වුණා. රට බංකොලොත් වුණා කියලා. ඒ නිසා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පළවා හරින්නත් ඒ විදිහට මිනිස්සු ඉදිරිපත් වුණා. එතුමාට රටින් පැනලා යන්න වුණා. ඊළඟට මැතිවරණයක් ආවා. මැතිවරණයේදී කිව්වා අපට රජවරු එපා කියලා. නේද? රජවරු එපා කියලා තමයි මේ කණ්ඩායම ගෙනාවේ. දැන් බැලුවාම රජවරු එපා කියලා අන්දරේලා තමයි ගෙන්නගෙන තියෙන්නේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව වැඩ තුනයි කළේ. එකක් තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියලා යෝධ ප්‍රචාරයක් දීලා වැඩක් ඉදිරිපත් කළා. මොනවක් කරලා තියෙනවද? මේ හෝමගම පැත්තේ සොහොන් වල දිවිච්ච තනකොළ ගැනවුවා එච්චරයි. වෙන කිසිම දෙයක් උනේ නැහැ. ඔබතුමාලා මේ හෝමගම ජනතාව മന്ത്രിවරු ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඇරියා. එක മന്ത്രിවරයෙක් එතුමා ගියාමයි අද මේ වෙනකම් පාර්ලිමේන්තුවේ දකින්නත් නැහැ. නෝනා මහත්තයා ගිහිල්ලා නඩුවක් දැම්මා පිළියන්දල උසාවියේ. මහත්තයා මගේ ජීප් එක පැහැරගෙන ගියා. දැන් මහත්තයා රටින් පැනලා ගියා. ඔච්චර තමයි එක මිනිහෙක් ඡන්දෙ දීපු. තව කෙනෙක් තරුණ නායකයෙක් කියලා ඉදිරිපත් වුණා. තරුණයින්ට නායකත්වය දෙන්න. දැන් මේ පහුගිය දා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. උසස් පෙළවත් නැති මිනිහෙක් තමයි මේ හෝමගම ජනතාව මහ උගතෙක් වගේ රවට්ටලා පාර්ලිමේන්තුවට ගියේ. අනිත් කෙනා තමයි ඔය 97 ඉඳන් අපි අර තාක්ෂණ නගරයේ ගොඩනගලා විශ්වවිද්‍යාල 4ක් මේ හෝමගමට ගේන්න යන වෙලාවේ මිනිස්සු කුලප්පු කරපු. අර මහජන පොළ උසාවිය ගාව අපි හදනකොට ඒ වැඩේට විරුද්ධව බෝඩ් දැල්ලගෙන හිටපු. නව බස්නවතුම් පොළ හදනකොට හෝමගම. එතකොට අර හෝමගම පැරණි ලංගම් බස් නවත්වපු තැන පොඩි උද්‍යානයක් හදනකොට පාර පළල් කරනකොට මීපේට පාර පළල් කරනකොට බෝඩ් ලෑලි අල්ලගෙන හැම දෙයකම බාල්දිය අදපු මිනිහා තමයි ඊළඟ മന്ത്രി. මේ මාස 7ට අනුර දිසානායක මහත්තයා ඇවිල්ලා එක ගඩොලක් අලුතෙන් තියලා නැහැ. එක පස් පිදැල්ලක් අලුතෙන් කපලා නැහැ. කැපුවනම් පස් කැපුවේ ස්ටේජ් ගහන්න විතරයි, වෙන දෙයක් වෙලා නැහැ. නිකන් කතාකාරයෝ ටිකක් විතරයි මෙට්ටෝ. ඊළඟට මේගොල්ලෝ කළා මහ විශාල මේගොල්ලෝ තිබුණා ආව දවස් ඉඳන් මේ වඳුරු පේන්න බැරි ගතිය. මුලින්ම පෙබරවාරි 9 වෙනිදා මුළු රටේම ලයිට් ගියා. ගියාම ගිහුවා වඳුරෙක් පැන්නා කියලා පානදුරේ විදුලි බලාගාරයට. වඳුරගේ පාඩුව දන්නවද? කෝටි 840ක්. වඳුරු පැනලා ලංකාවේ විදුලි පද්ධති නැති වෙන්නේ නැහැ. මේ වඳුරගේ පාඩුව කෝටි 840ක්. දැන් මේක ගැන අල්ලස් දූෂණ කොමිසමට කියලා තියෙනවා මේ වඳුර පැනීමේ මුවාවෙන් සිදුවෙච්ච පාඩුවයි ඊට පස්සේ ගල්ලඟුරු සහ තෙල් වලින් විදුලිය නිපදවීම නිසා අපේ මහත්තයා ඉන්නේ විදුලි බල මණ්ඩලේ. විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් පහුගිය කාලේ වෙලා තියෙනවා. ඒක ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් දූෂණ කොමිසම බලාපොරොත්තු වෙනවා. අර කවුද චාමර සම්පත් ඉස්කෝල බෑග් නේද?
බෙදුවයි කියලා පරීක්ෂණ කළා වගේ ඒ වගේම පියංකර ජයරත්න වෙසක් කාඩ් ගහන්න සල්ලි වේදම් කරපු එකට කළා වගේ මේක ගැන පරීක්ෂණයක් කරයි කියලා. මොකද මේක ඒ වගේ 100 ගුණයකටත් වඩා ලොකු විශාල ජාතික අපරාධයක්, ජාතික ප්‍රශ්නයක්. ඊළඟට මොකද කළේ? කුඹුරු පාළු වෙනවා, පොල් ගෙඩියක් තියාගන්න නැහැ. මේ හැම එකටම කවුද වරදකාරයා? වඳුරා. ඒක නිසා අපිට කොහොම වඳුරු ගණන් කරන්න කියලා. ලක්ෂ 700ක් වේදම් කළා. ඇවිල්ලා තියෙනවද ප්‍රතිඵලය? දැන් වඳුරු කීයක් ඉන්නවද කියලා, හෝමගම ඉන්නවද කියලා අනුරු 50කට දන්නවද? නැහැ. දැන් කියනවා එක පුස්සක් කියලා. මේ ලක්ෂ 700ක් නාස්ති කළා. කතාවනේ අපි ආවට පස්සේ හොරකම නවත්තලා, අපි ආවට පස්සේ නාස්තිය නවත්තලා නේද? මේ ඔක්කොම කළා කියලා කියන්නේ. මේවා තමයි මේ රටේ සිද්ධ වෙච්ච කිසිම උගත්කමක් නැති, කිසිම ඥානයක් නැති වැඩ තමයි මේ කළේ.